Hi, good morning. මොකද්ද මේ අද අපේ කන්වර්සේෂන් දවස. ඉතින් අපි ලෑස්ති වෙලා ඇවිල්ලා ඉන්නේ මම තමයි උඩින්ම ඇවිල්ලා තියෙන්නේ තාම වෙලාවට වැඩ කරන හින්දා. තව පැය භාගයක් පැයක් විතර තියෙනවා මට කට්ටිය එනකන් ඉන්න ඕනේ. 9ට පටන් ගන්න. තාම වෙලාව 7:45 විතර ඇති. මේ එහෙම තමයි වෙන්නේ. බලමු. අපේ කට්ටියගේ අද අන්තිමට හම්බ වෙන දවස. ඔය කන ගමන් දින්නේ. උදේට කන්න ඇවිල්ලා කට්ටිය. ඒක හසිදුනේ? ඔව් හසිදු චමත්කාර. මොකද්ද ඔයා කිව්වේ? ඔය ඊරා ඉඳන් මෙහෙ වැඩද? නෑ නෑ. එහෙනම් මම මේ දැන් ආයේ. ඔයා තාම ඇඳුම් මාරු කරන්නේ නැහැ. ඔයා මෙහෙද වැඩ කරන්නේ දැන් එතකොට? නෑ මම මේ පෝට් එක ගන්න. well based staff එක. ස්ටාෆ් එක. ඒ කියන්නේ අපි වෙනුවෙන් මචං මහන්සියලා තියෙනවා. ඔයාගේ දැන් වයස කීයක් වගේද? ඔයාගේ වයස කීයක් වගේද? දැන් 42 වුණා විතරයි. ඔයාගේ කීයද? තාම මුකුත් නැද්ද? අපිට තාත්තලා අඩෝ තව අවුරුදු 10ක් වුණා තාත්තලා අපිට තාත්තලා වෙන්නේ. දැන් දවස් යනවා. හසරෙන් බෑ. හසරෙන් බෑ. ස්නේප් එකක් දාන්න වෙනද පොඩ්ඩ? හැරි පොටර් එකේ යකෝ. එහෙම ඒක. ගස්සලා යන්න. මේව ඉස්සරහට. ක්ලොක් එක දීලා තියෙන්නේ. හසෙද ඉන්නවා. සතේ අපේ 42 ගේ මහත්තයා මේ 43 වුණා විතරයි. දෙවිනියට බදින්න ඉන්නේ. අම්මා ඉතිම වැට කියලා. අයියෝ වේ. වදකාරයෙක් මොකද්ද මේ දෙනවද කියලා? වදකාරයෙක් කරනවා. මොකද්ද දෙනවද කියලා මොනේ කලින්. මොකද්ද කරන්නේ ආයෝන්? වැඩක් පුතා. ඈ? ෆ්‍රැන්ක් වල මගේ එකක් හදන්න වේවා කියලා මූ හරියනවා. හායි දිදුල good morning. අද මොකද වෙන්නේ? අස්සරයි. මම කම්පලා ඔයා ඊයේ සැලුන් ගිහිල්ලා. මම 9ට විතර කොණ්ඩේ. සිරාව සඳකුමි. good morning. සාරා දවස ගැන ඔබ කියන් තියෙන උදේ පාන්දර ගැන. හොඳයි. හොඳයි. අවශ්‍ය කෙන තමයි බය. ඌකෝ අර අතෑරියද වා? ඔව් අතෑරියා මචං. අයියෝ. මාකරික මාක් නැති වගේ. මොකද්ද බරවේද? අපි අද හැරි පොටර් අලුත්ම ජවනිකාව ෂූට් කරන්න ගියා මේ. මෙයා තමයි ස්නේප් එකේ ඉන්නේ. කොහොම මේ වැත්ත බලන්න රවිදු. ආයි. රවුල ලබලා කොණ්ඩේ වවලා. තාත්තා සීයා මේ කොල්ලා වෙලා. හරි. මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ වාඩිලා ඉන්නේ කට්ටිය. මොකද කියන්නේ කට්ටිය ඇඳගෙන ඔක්කොම ආයි කියන්න ආයි වාඩිලා ඉන්නේ කට්ටිය ඔක්කොම. අදම ගොඩක් ලොකු වෙනසක් තිබුණා තමයි. මේ මොන network එකකින් තියෙන්නේ? වාටි ගැටින් ගන්නවා. ඈ? ටිකට් වාටි නෙමෙයි. ඇයි? ඔයා අපිට Student community of Kevin යනවා. කෙනිබොයි කියත් හොඳයි. අන්න ඩිදුල. and also the pillars standing behind these students. I would like to invite one out of our beloved parents also. I would like to invite all the කන්වර්සේෂන් එකක් මැද්දේ ගේම් ගහන එකෙත් දැකලා නැත්තම් මෙන්න බලාගෙන. කන්වර්සේෂන් එකක් මැද්දේ ගේම් ගහන එක. Hi can Frank hi can Ramsi Karnaratna, PV Satta Siratta.
personality or the technical artists of the music industry. They committed. පොල්ලක් කමුණා පොල්ලේ මුකුත් නැහැ. I would like to invite Mr. Bhavya Jayapuri to accept this. හරි ග්‍රැජුවේෂන් එක ඉවරයි. ග්‍රැජුවේෂන් ඉවරයි. කට්ටිය. හායි ගා. මෙයා vlog ඒක කොහොමද දාන්නේ? මේ බොරු කියන්න එපා සමිතයි. බොරු කියන්න එපා දිදුලවත් එකතු කරගෙන. මමත් යනවා ගෙදර හිටපන් ග්‍රැජුවේෂන් එක ඉවරයි. ෆොටෝ ගහලා ඔක්කොම කරලා ඉවරයි කට්ටිය. මේ අපේ අම්මලත් ගියා. අපේ දැන් කට්ටිය පාටි එකට යන්න සෙට් වෙලා ඉන්න කට්ටිය බලමු. මේ ග්‍රැජුවේෂන් ඉවරලාත් වැඩනේ ඉතින්. හායි අරිගතෝ සතිර කන්වර්සේෂන් ඉවරයි දැන් කට්ටිය මේ පොඩ ඇවිදින්න කරන්න යනවා පාටි කට්ටිය හයි හලෝ මේ දැන් මාක් 4යි 5යිනේ හයි අපි කන්න ඇවිල්ලා ඉන්නේ කට්ටිය බලමු කොහෙද යන්නේ කට්ටිය යාමින් ඉන්නේ කාලා හම්බ කියන්නේ කට තියෙනවනේ කට මොකද අන්තිටත් වඩා අපා කට ඇත්තද තමයි එන්න අපි මොකද පැත්තට මැරෙනවා කියලා දැන් මේ වැල්ලේ ඇවිදින්න බෑ මේ පාලයන් බං යන්න උඹලගේ කට විතර හරි අපි guys අපි ආවා නාන්ට නිලමෙන්ට දෙයිවල බීච් එකට ආවා වැල්ල පාගන්න ඒවට කීක් කියලා යද්ද මේක තමයි දෙයිවල මූද මේ තමයි අර නිව්යෝක් නගරේ අර පෙන්නපන් නිව්යෝක් නගරේ නිව්යෝක් පේනවත් දන්නේ පේනවා නේද අර ඈත පේන්නේ නිව්යෝක් ඇවිල්ලා ඉන්නේ ඕල් නිව්යෝක් ඇවිල්ලා ඉන්නේ කල මුදක් තියෙන මොකද ඒ කියන්නේ ඉන්න බෑ. මොකද්ද ජය පරිස්සම යන්නේ නා ආයි හම්බෙමු ලංකාවේ සදා ආදරේ පුංචි රටේ දවසක හම්බෙමු තව එකක් තියයි රිසර්ච් එක දෙකක් තියයි අම්මේ මම එනවා මේ මොකද්ද ගැවින්ගේ මොකද්ද අයි වරෙන් අනිවාර්යෙන් මොනවද? අඟහරුවල සම්දල් මොනවද ඌ අපි මොහොනේ කරනවා ඒකේ වහන්න තියෙනවා. ආර ටෙස්ටිං එක හරි රිසර්ච් එක හරි සම්දද අඟහරුවත් මම උගේ අහන්න ඕනේ දවස් දෙකම දෙනවා 20 කියලා කිව්වේ මම තාම. මටත් මීටර නෑ ඒක තමයි නා ටෙස්ටිං එක නේ මාත් හිතුවා එහෙනම් හරි. පට රිසර්ච් එක ඒක රියල් රිසර්ච් එක රිසර්ච් එක ඔව් ඒක පබ්ලිෂ් කරන්න පුළුවන් රිසර්ච් එක හරියට කළා මික්ස් ලෙවල් හරියට ඔව්. කරා එහෙනම් ජයවා see you bye set වෙමු දවසක හම්බෙමු ලංකාවේදී නෑ අපි ආයි සෙට් වෙමු දවස් ආයි කතා කරලා අපි ගෲප් එකේ තියෙනවා ආයි දවසක සෙට් වෙමු අනේ කියන ෂුවර් නිසා තමයි මම කිව්වා අපි සෙට් වෙමු මම දන්නවා ළමයි ඒ අපි යනවා හරි අදපන් ආයි හම්බෙන්නේ කවුද හම්බෙන්නේ ලව් එකනේ වගේ බ්ලොග් එකට යන්න ඔය අනිවාර්ය ගාමු වා ගාපා අද දවස් ඉවරයි කට්ටිය යනවා කට්ටිය බයි කියන්න